හරි. අද අපි කතා කරමු ඇයි ඩොලර් 100ක්ම මේ රෙකමන්ඩ් කරන්නේ කියලා. හරිද? ඩොලර් 100ක් කියන එකට වඩා අඩුවෙන් දාගෙන ආවොත් මම VIP එකට ගන්නවා. ඒ කියන්නේ ඩොලර් 10 20 දැම්මත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මම ඒකට ගන්නවා. මොකද මම දන්නවා හැම එකම මැච් එකක් ගන්න තමයි try කරන්නේ. හරිද? ඒක ඇත්ත. හැබැයි ඩොලර් 100ක් කියන එක මම හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්න රීසන් එක තමයි සමහරව හිතන්න පුළුවන් ඇත්තටම මට IB ප්‍රොමෝෂන් එකක් කරගන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ IB ප්‍රොමෝෂන් එකක් කරගන්න ඕන නිසා කියලා. හරිද? හැබැයි ඒකට මට දෙන්න තියෙන එකම උත්තරේ තමයි එකක් තමයි ඒ කියන කෙනාටම හිතන්න පුළුවන් එහෙම IB ප්‍රොමෝෂන් එකක් කරන්න කියනවා නම් ඇයි මේ හැම වෙලාවෙම හැම එකටම කියන්නේ මේ කියන්නේ ඩොලර් 100.01 දාපන් කියලා. මම එහෙනම් කියනවා ට්‍රේඩ් 7ක් 8ක් දාගන්න කියලා. හරිද? එහෙම මම කවදාවත් කියන්නේත් නැහැ. ඒ වගේම මට එනම් තවත් පුළුවන් දවසට ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඕන තරම් තියෙනවා. දවසට සිග්නල් කොච්චර දෙනවද කියලා. මම හිතන්නේ සාමාන්‍ය VIP එක දවසට සිග්නල් 10ක් 12ක් සමහරවිට 7ක් 8ක් එහෙම දෙනවා. හරිද? මම දන්නේ නැහැ කොහොමද දෙන්නේ කියලා. මොකද කොන්ෆිඩන්ස් නැති එන්ට්‍රි ඒ වගේ දේවල් ක්ලයන්ට් කෙනෙකුට දෙනවා කියන්නේ ඒක හරිම ඒ කියන්නේ ජරා වැඩක් පහත්ම වැඩක්. හරි? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දෙන්නේ එක එන්ට්‍රියයි. එහෙම නැත්නම් දෙකයි. හරි? ඒක ගියොත් අපි අයින් වෙනවා මාකට් එකේ. කියන්නේ දාට යන්නේ නැහැ ආයේ. ඒ කියන්නේ එච්චරම ඒ කියන්නේ අහේනියකින් වගේ ඉන්න හොඳ නැහැ මේ මාකට් එකේදී ට්‍රේඩ් කරනකොට. ඒ වගේම තමයි කිසිම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක්. ඒ කියන්නේ සමහර අය ඒ කියන්නේ හොඳම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය 1 මිලියන් 2 මිලියන් වගේ තියාගෙන ට්‍රේඩ් කරන කට්ටිය. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එක එන්ට්‍රියක් ගන්නවා. ඒක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ තව සතියකටවත් එන්නේ නැහැ මාකට් එකට. ඒක තමයි ඒ කියන්නේ අපි රිවෙන්ජ් කරන්න යන්න මාකට් එකට ඕනත් අපි හැම වෙලාවෙම තරහ ඒ කියන්නේ මේකට කියන්නේ පලි ගන්න වගේ මාකට් එකට යන එක තමයි ඇත්තටම මේ බ්‍රෝකර්ස්ලටත් කරගන්න ඕනි මාකට් එකටත් කරගන්න ඕනි. මොකද මාකට් එක යන්නේත් ඔය වගේ ඒ කියන්නේ මේතන හැම වෙලාවෙම වෙන්නේ ඔයා ලොස්ට් වෙනවා නම් ඔයාගේ සල්ලි ටික වෙන කෙනෙක්ගේ අතට යන එක. එක්ක ඒක බැංකුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු amount trade දාලා ඒ කියන්නේ amount වලින් trade කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ broker. හරිද? එතකොට අපි දැන් සාමාන්‍යයෙන් අපි lost වෙනවා නම් හෝ අපි profit වෙනවා නම් ගෙවන්නේ broker ගේ අතින් lost වෙනවා නම් ඒක හම්බ වෙන්නේ brokerටම තමයි. එතකොට brokersලා හැම වෙලාවෙම කැමති ඔයා lost වෙනවා නම්. හරි? එතකොට ආව මෙතන revenge trade කෙනෙක් කරන්න ඒගොල්ලෝ පුළුවන් තරම් try එකක් දෙනවා. හරි? ඒ දේවල් ටික අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට ඇයි මේ ඩොලර් 100ක් හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්න කියලා මම නිකන් දැනට තේරුම් කරගෙන යනවා. හරිද? ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මම දවසට එක ට්‍රේඩ් එකයි හෝ දෙකයි දෙන්නේ. ඒ ට්‍රේඩ් එකේදී මම SL එක සාමාන්‍යයෙන් pip 100 pip 120 වගේ දුරින් තියෙනවා. ඒකට රීසන් එක තමයි මොකද සාමාන්‍යයෙන් ටෙක්නිකල් ඒ කියන්නේ අපි ටෙක්නිකල් ඇනලයිස් කරන්න ගොඩක් කට්ටිය දන්නවනේ. හරිද? ඇත්තටම ඔය ටෙක්නිකල් ඇනලයිස් කරලා සිග්නල් දෙන උන් බලන්නකො ඕන තරම් කවදාකවත්ම ගේමක් ගහන උන් නෙමෙයි. හරි? ඒක ඕන තැනක බලන්න ඒගොල්ලෝ එක්කෝ වෙනම මාර්ගයකින් සල්ලි හම්බ කරන්නේ. එහෙම නැත්නම් මැච් එකක් ගහන කට්ටිය නෙවෙයි. හරි? ටෙක්නිකල් ඇනලයිසර්ස්ලා. එතකොට ඒගොල්ලොන්ගේ ඇත්තටම වෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ යා වැඩ කරන්නේ මේ XM වගේ ඔය වගේ මොකද ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර් කෙනෙක් එක්කනම් Exynos XM pocket broker එහෙම නැත්නම් Derev ඔය ඕන එකක් ගන්න පුළුවන්. ඔය ඔක්කොමලම එකම වර්ගයේ කට්ටිය. ඒගොල්ලෝ කීයටවත් ඔයාලට ප්‍රොෆිට් කරන්න දෙන්නේ නැහැ. ඔයාගේ හැම වෙලාවෙම කොහෙන් හරි ඔයාගේ SL එක වද්ද ගන්න තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. හරි? එතකොට අපේ ටෙක්නිකල් ඇනලයිස් කරන කට්ටියගේ SL හිට් වෙන්න ප්‍රධානතම හේතුව තමයි ඔන්න ඕක. හරිද? එතකොට දැන් මේ බ්‍රෝකර්ස්ලා මෙහෙම නැති බ්‍රෝකර්ස්ලා. ඒ කියන්නේ දැන් අපි මම මේක කලිනුත් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර්ස්ලා කීයටවත් ඔයාලව මාකට් එකට ගෙනියලා. ඒ කියන්නේ ඇත්තටම බැංකුවක් කරා ඔයාට අවශ්‍ය ඒ රත්තරන් ප්‍රමාණය බයි කරන්නේ නැහැ. එයාලා ෆේක් කෝඩ් එකක් දාලා ඒ කියන්නේ මේගොල්ලෝ මේ කීයටවත් ඔයාලගේ මුදල් හොරකම් කරනවා, වංචාවක් කරනවා එහෙම දෙයක් නෙමෙයි. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් මම මේ බ්‍රෝකර්ස්ලා ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. ඒ කියන්නේ XM බ්‍රෝකර්ව ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. හරිද? එතකොට ඒ පැත්තෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලගේ සල්ලි වලට අදාළව රියල් මාකට් එකේ ඒ කියන්නේ එහෙම නැත්නම් බැංකුවත් true රත්තරන් බයි කිරීමක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ෆේක් කෝඩ් එකක් දාලා ඔයාලට පෙන්නනවා. හරි? ඒක profit ද loss ද? ඒ කියන්නේ හැබැයි හැම වෙලාවෙම data ගන්නේ රියල් මාකට් එකේ. හොඳේ? ඒ කියන්නේ රියල් මාකට් එකේ යන විදිහත් එක්ක තමයි ඔයාලට profit එක හෝ loss එක වෙන්නේ. ඒ කියන්නේ මෙතන fake market එකක් නැහැ. රියල් මාකට් එකම තමයි තියෙන්නේ. හැබැයි ඔයාට ඇත්තටම ඔයා ඒ කියන්නේ ඔයා උතන ගොඩාක් රත්තරන් ඒ කියන්නේ ලොකු ලොට් එකකින් බයි කරන්න යනවා. එහෙම කරත් කිසිම වෙලාවක ඔයාගෙන්
සත පහක එෆෙක්ට් එකක් මාකට් එකට දැනෙන්නේවත් නැහැ. හරිද? ඔයා ඉන්නේ මේ වගේ බ්‍රෝක් කෙනෙක් නා. ඒකයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් මේ වගේ රටවල්, ඒ කියන්නේ ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් ફોકસ කරලා කැම්පේන් ගහන්නේ. හරිද? හැබැයි ඒගොල්ලෝ කිසිම වෙලාවක USA, යුරෝප් කන්ට්‍රි වලට අඩුම තරම ඕස්ට්‍රේලියාවටත් මේගොල්ලොන්ට කැම්පේන් ගහන්න බෑ. ඒක රටවල් වල account එකක් හදාගන්න බැරි. මොකද ඒ රටවල් වල තියෙනවා වෙනම බ්‍රෝකර්ස්ලා. ඒගොල්ලොන්ගේ සාමාන්‍ය අඩුම මිනිමම් ඩිපොසිට් තියෙන්නේ $10,000 එහෙම නැත්නම් $5,000 සමහර ඒ වගේ $10,000 තියෙනවා. ඉතින් මේ වගේ අර ලොකු amount තියෙන, ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒ බ්‍රෝකර්ස්ලා, ඒ කියන්නේ non-deal index කට්ටිය, එතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඇත්තටම රියල් මාකට්, ඒ කියන්නේ බැංකුවක් හරහා ඔයාට අවශ්‍ය රත්තරන් ප්‍රමාණය බයි කරලා දෙනවා. හරිද? මම මේ කොටස පැහැදිලි කරන් යන්නේ ඔයාලට මේකේ මේ ඉන්සයිඩ් එක තේරුම් ගන්න. ඒතර ඔයා වැඩ කරන්නේ කොහොමද කියලා ඔයා අනිවාර්යයෙන්ම මෙතන දැනගෙන ඉන්න ඕනි. දැනගන්න නැතුව වැඩ කරන්න එපා. මොකද ඒක හරිම ප්‍රශ්න සහගත දෙයක් වෙයි. හරිද? ඔයා තනියෙන් ට්‍රේඩ් කරන්න යන දවසක. එතකොට දැන් මෙතනදී ඊළඟට මම පැහැදිලි කරනවා දැන් මේගොල්ලෝ රියල් මාකට් එකේ බයිෝ සෙල් කරන්නේ නැති හින්දා, දැන් අපි ප්‍රොමෝට් කරන මේ බ්‍රෝකර්ස්ලා රියල් මාකට් එකේ බයිෝ සෙල් කරන්නේ නැති හින්දා ඒගොල්ලෝ හැම වෙලාවෙම ඒගොල්ලෝගේ සල්ලි දාලා හරි ලොකු වොලියුම් එකක් නම් අනිවාර්යෙන් SL හන්ට් කරන්න ගන්නවා. හරිද? ඒතකොට ටෙක්නිකල් ඇනලයිසින් වලදී අපි හැමෝටම මේ ටෙක්නිකල්, දැන් ඔයාට තියෙන දැනුම ඔයා හිතන්න ඔයා හොඳ ප්‍රොෆෙෂනල් ටෙක්නිකල් දැනුම තියෙන කෙනෙක් කියලා. ඔයා වගේම ලෝකේ ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ ඔක්කොමලාම ඔය knowledge එකම තමයි, එකම knowledge එක තමයි use කරන්නේ. ඒතකොට එතනින් ඒගොල්ලෝ ඔක්කොමලාම buy කරන්න. අපි දැන් buy or sell entries ගන්නවා. හරිද? ඒ තියෙන ටෙක්නිකල් දැනුමත් එක්ක. ඒතකොට එතනින් ගත්තට හැබැයි ඔයාලගේ ඔක්කොගෙම SL hit වෙනවා. මොකද ඒක reason එක තමයි ඔයා වැඩ කරන brokers ළම අනිත් පැත්තට සල්ලි දාලා ඒක hunt කරගන්නවා. hunt කරගත්තාම මේ lost එකේ සල්ලි ටික ඔක්කොම කාටද යන්නේ? ඒ brokerටම තමයි. හරි? ඉතින් ඕක තමයි ඇත්තම සිද්ධිය. දැන් ඔයාලට තේරුණා ඇති මම හිතන idea එක මම දෙන්නේ. එතකොට අපි හැම වෙලාවෙම කරන්නේ අපි software වලින් බලන් ඉන්නවා ඒගොල්ලෝ කොහෙට යනකම් zone එකේ cash කරනවද කියලා. ඒ cash කරලා ඉවර වුණාට පස්සේ, ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු ෆන්ඩ් එකක් දාලා ඒගොල්ලෝ ඒ සල්ලි ටික ගත්තට පස්සේ එතනින් එහාට අපි එන්ටර් වෙනවා. එන්ටර් වුණාම ඕගොල්ලෝ දැකලා ඇති සමහරලාට විනාඩි 10යි 15යි අවශ්‍ය දේ ගහලත් ඉවරයි. මම මේ VIP එකේ ඉන්න කට්ටිය නම් හොඳට දන්නවා ඇති. මම කියනවා දැන් මෙතන ඉඳලා උඩරිම තව වෙන්න පුළුවන් $1යි $7.50ක් ඒ වගේ ආපු ගමන් මේක පයින්නවා කියලා එකපාරටම. හරිද? ඒ වගේම ඒක උපයෝග වෙලා තියෙනවා. ඒතර ඕක තමයි සිද්ධිය. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම තමයි අපි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු 20කින් 30කින් වගේ SL එකක් තියෙනවා කියලා. ඒක ඒ කියන්නේ ඔයාලා ඕන තරම් try කරලා බලන්න. මම මේ කියන ඒවා මම මේ කියන ඒවා නිකන් කටරේනවට කියන ඒවා නෙමෙයි. හොඳේ try කරලා බලන්න. try කරලා බලුවම ඔයාලට තේරෙයි. ඕනනම් සාමාන්‍ය මෙහෙමත් කරන්න පුළුවන්. ඔයා entry එකක් ගන්න. entry එකක් අරගෙන demo කරන්න එපා. demo කරාට එහෙම ඒගොල්ලෝ hit කරන්නේ නැහැ. හැබැයි real account එකේදී ඔයා SL ළඟ තියා යන්නකෝ බලන්න. කොහෙන් හරි කරකේලා ඇවිල්ලා වද්දලාම තමයි යන්නේ. හරිද? ඒකට හේතුව තමයි අරක. ඒ කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ SL hunt කරන්න පොඩි කියන ස්ප්‍රෙඩ් එක එහාට මෙහාට කරලා එහෙම කරලා ඒගොල්ලෝගේ තියෙන පොඩි සිස්ටම් ටික. ඒතකොට ඒකෙන් ඔයාලගේ SL එක අනිවාර්යයෙන්ම hunt කරගන්නවා. හරිද? ඉතින් ඕක තමයි ඇත්තම සිද්ධිය. ඒතකොට අපි අනිවාර්යෙන් පිප් 100කින් විතර තියන්නේ. ඒගොල්ලොන්ට අර වගේ පොඩි ලොට් එකක් අච්චර පිප් ගානක් පහලට අරගෙන ඇවිල්ලා, ඒ කියන්නේ ලොකු මාකට් එකකින් ප්‍රෙෂර් එකක් දීලා පහලට අරන් ඇවිල්ලා ආපහු දැන් ඒ කියන්නේ දැන් ටෙක්නිකල් ඇනලයිසර්ස් ලගේ ඔක්කොගෙම SL ටික hunt වෙනකන් දැන් අපි බලන් ඉන්නේ අපේ software වලින්. හරිද? ඒක software වලින් බලන් ඉඳලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ වැඩේ කරලා ඉවරනාට පස්සේ තව පිප් 100ක් විතර පහලට SL තියලා ගන්නවා. ඔයාලට දැන් වැඩේ කැච් වෙනවා ඇති. එතකොට ඒගොල්ලෝ ආයිත් මේ වගේ එකට දාලා අපේ සල්ලි ටික මේ ගන්න තරම් ඒ කියන්නේ එච්චර ඇම්මක් හැදෙන්නේ නැහැ. මොකද එහෙම කරත් අපේ ලොකු මේකක් වොලියුම් එකක් යන්නේ නැහැ නේ. මොකද අපි ඩොලර් 100ට දාන්නේ 0.01යි. ඒතර එක්කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් ඩොලර් 10ක් ගන්න ඔච්චර ආපහු ඉෆෙක්ට් එකක් දාන්නේ නැහැ. හරිද? ඒතර අපිට පුළුවන් හරි ලස්සනට හිමීහිට යාප්පුවෙන් අපේ ප්‍රොෆිට් ටික අපි බුක් කරගෙන, ඒ කියන්නේ අපිට අපේ ගමන ඊළඟට වෙන තැනකට ගිහිල්ලා හරිම ඒ කියන්නේ සුප්‍රීම බ්‍රෝකර් කෙනෙක් ගාවට මට ඔයාලා එක්කගෙන යන්න පුළුවන්. දැන් ඒතර ඇත්තටම ඇයි එහෙනම් ඒ වගේ කෙනෙක්ව ප්‍රොමෝට් කරන්න තු මේ වගේ කෙනෙක්ව ප්‍රොමෝට් කරන්න කියලා ඇහුවොත් ඇත්තටම හේතුව තමයි දැන් ඒ වගේ කෙනෙක් ප්‍රොමෝට් කරොත් ඔයගොල්ලෝගේ ඔය කියන්නේ ඒතර මේ සාමාන්‍ය කෙනෙකුටවත් ට්‍රේඩ් කරන්න වෙන්නේ නැහැ. ඒ වුණොත් එහෙම ට්‍රේඩ් කරන්න වෙන්නේ කියන්නේ සල්ලි තියෙන කට්ටියටම තමයි. ඒතර මට අවශ්‍ය වෙන්නේ මේ ඩොලර් 100ක් කියන එක මහ ලොකු මැච් එකක් ගහන්න ඕනේ නෑනේ. ඩොලර් 100ක් හදාගන්න. ඒතර ඩොලර් 100ක් බයි කරගෙන තත්ත්වයට අපිට ඕන කෙනෙකුට කට්ටක් කාලා එන්න පුළුවන්. හරි.
ඒතර මම ගැන කිව්වොත් මම සාමාන්‍යයෙන් මුලින්ම මේකට දාලා තියෙන ඩොලර් 167ක් මේ වෙනකම්ම ඩිපොසිට් එක. ඊට පස්සේ එතනින් එහාට මගේ අතින් මුදල් දීලා මම 167න් පස්සේ දාලා නැහැ. ඒක ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරන වගේ ආපහු මේ අදලා තියෙනවා. හැබැයි එහෙම ඇටෙන්න කිසිම වෙලාවක මගේ අතේ මුදල් වලින් මම කවදාවත් දාලා නැහැ. හැබැයි ඒක මම හොයාගත්තේ මම යුනිවර්සිටි ඉන්න කාලේ කේටරින් කරා. ඒ වගේ මට හැම කිසිම මේකක් තිබුණේ නැහැ. මම ඒ ටික මගේම වැඩ කරලා නයිට් කඩවල වලට යනවා. ඒ දේවල් කරලා තමයි අපිට අවශ්‍ය මුදල හොයාගත්තේ. හරිද? ඒතොර එහෙම තමයි. ඉතින් අනිවාර්යයෙන්ම පොඩි ඒ කියන්නේ ඉස්සල්ලාම මුදල් ටික හොයාගන්න වැඩේ. ඉතින් ඒක අපිට කරන්න බෑ කිසිම වෙලාවක. ඒතොර ඔයගොල්ලෝගේ අතේ තමයි මේ මැච් එක තියෙන්නේ. එතනින් එහාට අරන් යන වැඩේ මට ලස්සනට ඒ කියන්නේ මගේ මේ මෙතඩ් එක කිසිම වෙලාවක කැඩිලා නැහැ. ඒ කියන්නේ බ්‍රේක් වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම අපේ සල්ලි ටික අපි පැත්තකට දානවා. ඒ කියන්නේ දාපු සල්ලි ටික අයින් කරනවා. ඊට පස්සේ ඩොලර් 2500ක් වගේ වෙනකන් මැච් එක අරගෙන යනවා. හරිද? ඒතකොට ඔන්න ඕක තමයි ඇත්තටම ප්‍රොසෙස් එක. ඩොලර් 2500ක් උතර ගියාට පස්සේ ආයෙ ඉතින් එතනින් එහාට ආයෙ ඕනනම් වොලට් එක ග්‍රෝ කරගෙන යන්න පුළුවන්. නමුත් ඉතින් සාමාන්‍යයෙන් එතන ඉඳලා 10 හැමදාම ඩේලි ගලව ගන්න පුළුවන් වුණා කියන්නේ ඇත්තට මේක වටිනවා. නිකමට හිතන්නකෝ දැන් බැංකුවේ FD එකක් දැම්ම කියලා ලක්ෂයක්. ඒ වුණොත් 11 ඉදු මොකදනේ 11ක් හරි 10ක් හරි මම හිතන්නේ අර normal FD වලට ඊටත් වඩා අඩුයි. අපි තුන 12ක් ගෙවුවා කියලා. ඒ කියන්නේ යා ඒ බැංකුවෙන් මාසෙටම ගෙවලා තින්නේ 100යි. හරිද? ඒතර අපි දවසකට 10ක විතර ගේන්නයක් ගන්නවා කියන්නේ ඇත්තට මේක වටිනවා. හරි? එතකොට මේ දේවල් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මතක තියාගෙන වැඩ කරන්න. එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ආට ලොකු මැච් එකක් ගහගෙන යන්න පුළුවන්. හරි? එහෙනම් good luck. අපි සෙට් වෙමු සිග්නල් වල